මට හිතුණා ඔයගොල්ලන්ට සර්විස් සෙලින් ගැන හොඳ අයිඩියා එකක් දෙන්න. දැන් ගොඩක් කට්ටිය අපි සේල්ස් වලදී අපි ප්‍රොඩක්ට්ස් ගැන දන්නවා නැත්නම් අපේ සර්විසස් ගැන දන්නවා. හැබැයි සර්විස් එකක් සෙල් කරද්දී තියෙන ප්‍රින්සිපල්ස් ටික අපි දැනගන්න ඕන. නැත්නම් වෙන දේ තමයි නැත්නම් වෙන ප්‍රශ්නේ තමයි අපිට ගැටලුවක් එනවා. අපි ප්‍රොඩක්ට්ස් හොඳට දන්නවා. අපේ ප්‍රොඩක්ට්ස් ක්වොලිටි ඒත් එක්කම ඇයි මිනිස්සු මේවා ගන්නෙ නැත්තේ? ඇයි මේවා අපිට හරියට ඩිස්ට්‍රිබියුට් කරගන්න බැරි? අන්න ඔය වගේ ගැටලු එනවා. ඉතින් මම කල්පනා කරා ඕගොල්ලන්ට සරලව මේ සර්විස් සෙලින් ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදිහට බේසික්ස් ටිකක් කියලා දෙන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඉස්සෙල්ලාම කතා කරන්න හිතුවේ දැන් අපි සර්විස් සෙලින් කියද්දි සර්විස් එකක් අලෙවි කරනකොට දැන් සෙලින් කියන වචනයක් එනවනේ. මාකටිං වලට කියන්නේ අලෙවිකරණය, සේල්ස් වලට කියන්නේ අපි විකිණීම කියලා. දැන් ඕගොල්ලෝ දන්නවා අපි ඕනම දෙයක් කරද්දී බොහෝ සාර්ථකව දේවල් කරද්දී process එකක් නැත්නම් ක්‍රියාවලියක් අපි අනුගමනය කරනවානේ. අන්න ඒ වගේ සේල්ස් වලටත් process එකක් අනුගමනය කළ යුතුමයි. එතකොට දැන් සේල්ස් කියන වචනේ මම අද ඕගොල්ලන්ට කියලා දෙනවා. දැන් සේල්ස් එකේ පළවෙනිම වචනේ තමයි S. S කියලා කියන්නේ search leads. ඒ කියන්නේ leads හොයන්න ඕනේ ඉස්සෙල්ලාම. leads කියලා කියන්නේ අපි අනුමාන කරන අපේ පාරිභෝගිකයන්. නැත්නම් අපි කියනවා potential customers. එතකොට search කරන්න ඕන අපි කාටද අපේ භාණ්ඩය අලෙවි කරන්නේ නැත්නම් අපේ සේවාව අලෙවි කරන්නේ කියලා. එතකොට කොහොමද මේක හොයන්නේ? ඒතර හොයන ක්‍රම ගොඩාක් තියෙනවා. දැන් අද නවීන ලෝකයේ නූතන ලෝකයේ මේ contacts හොයන එක හරීම පහසුයි. ඒ කියන්නේ අපිට Facebook වලින් හොයන්න පුළුවන්, LinkedIn එකෙන් හොයන්න පුළුවන්, එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එක හරහා හොයන්න පුළුවන්, එහෙම නැත්නම් database හරහා හොයන්න පුළුවන්, නැත්නම් අපි එළියට බහැලා බලලා observe කරලා නිරීක්ෂණය කරලා හොයන්න පුළුවන්. ඊළඟට WhatsApp හරහා හොයන්න පුළුවන්. ඉතින් මිලියන ගාණක් කස්ටමර්ස්ලා නැත්නම් ප්‍රොස්පෙක්ට්ස්ලා නැත්නම් පොටෙන්ෂල් අනුමාන කරන්න පුළුවන් අය ඉන්නවා. හැබැයි අපි දෙයක් පරිස්සම් වෙන්න ඕන මේ සර්ච් ලීඩ්ස් වල S එකෙන් එන සර්ච් ලීඩ් වලදී එක දෙයක් පරිස්සම් වෙන්න ඕන අපේ සර්විස් එකට ගැලපෙන අය තමයි අපි හොයන්න ඕන. අපි අපේ සර්විස් එකක් තිබ්බ පළියට අපි ඒක ඔක්කොටම දෙන්න යන්නේ නැහැ. මොකද ඒක අපිට වැඩක් නැහැ ඔක්කොටම ඕනෙත් නැහැ සමහරවිට. ඊළඟට අපි හොයන්න ඕන අපිට ප්‍රොෆිටබල් කවුද? අපිට පහසු කවුද? අපි ඒක ඉස්සරහට කතා කරමු. දැනට මම ඕගොල්ලන්ට හඳුන්වලා දෙන්නේ මේ process එක. ඒකට අපි leads නැත්නම් prospective clients එහෙම නැත්නම් අපි අනුමාන කරන ඉලක්ක වෙළඳපළ අපි හොයන එක තමයි sales process එකේ පළවෙනිම එක. ඊළඟට S එක sales A කියන්නේ අපි appointments සූදානම් කරගන්න ඕන. දැන් මේ appointments කියපුවම ඉස්සර නම් අපි විශ්වාස කරේ face to face හම්බෙන එක නැත්තම් මූණට මූණ හම්බෙන එක. හැබැයි දැන් ඒක ගොඩාක් විදියට වෙනස් වෙලා තියෙනවා. දැන් අපේ සර්විස් එක අපි පිටරටට දෙනවා නම් අපි face to face හම්බෙන්නේ නැහැ. ලංකාවේ වුණත් අපිට මූණට මූණ හම්බෙන්න ඕනේ නැහැ. අපි කොවිඩ් කාලේ ගොඩාක් සර්විසස් වික්කේ මූණට මූණ හම්බෙන්නේ නැතුව. ඒකට ඔන්ලයින් අපිට විකුණන්න පුළුවන්, අපිට ඔන්ලයින් chat කරන්න පුළුවන්, Facebook කරා පුළුවන්, LinkedIn හරහා පුළුවන්. ඒත් එක්කම අපිට පුළුවන් අපිට ඔන්ලයින් Zoom තාක්ෂණය, Google නැත්නම් Teams වගේ දේවල් පාවිච්චි කරලා අලෙවි කරන්නත් පුළුවන්. අන්න ඒ ඔක්කොටම අපි හැබැයි මේ ක්ලයන්ට් අපි මීට් වෙන්න අවශ්‍යයි. සමහර වෙලාවට මීට් වෙන්නේ ඔයා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් හදපු වීඩියෝ එකක් කරා. වීඩියෝ එක බැලුවා, ඇක්ෂන් පොයින්ට් එකක් තියෙනවා. ඊළඟට මිලදී ගන්න පුළුවන්. එතකොට මේ මීට් වෙන එක අපි පුද්ගලයෙක් විදියට මීට් වෙන්නෙත් නෑ සමහරවිට. කෙලින්ම අපි සම්බන්ධ වෙන්නේ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා. හැබැයි කොහොම හරි සර්විස් එක තියෙන කෙනයි, සර්විස් එක ඔෆර් කරන කෙනයි, සර්විස් එක අවශ්‍ය කෙනයි හමුවීමක් සිද්ධ විය යුතුමයි. එතකොට දැන් ඔන්න ඔයා හම්බ වුණා. ඊළඟට මේ සර්විස් කියන එක මෙන්න මේ ෆෝන් එක වගේ
පේන අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි සමහරවිට. සමහර වෙලාවට අල්ලන්න පුළුවන් වුණත් මේකට මේ සම්බන්ධ වෙච්ච සර්විස් එකක් තියෙනවා. එතකොට ඒ නිසා අපි ප්‍රොස්පෙක්ට් හම්බුනාට පස්සේ එයාගේ හරියට අවශ්‍යතාවය අපි තේරුම් ගන්න ඕන. අපි හිතමු අපි ෆෝන් එකක් විකුණන්නේ. ඒතර ෆෝන් එකක් ප්‍රොඩක්ට් එකක් වගේම මේක පිටිපස්සේ සර්විස් එකක් තියෙනවා. එතකොට ඒක සමහරට ඉන්ෂුරන්ස් වෙන්න පුළුවන්, සමහරවිට එන්ටර්ටේන්මන්ට් පැකේජ් එකක් වෙන්න පුළුවන්, සමහර වෙලාවට ඒක වෙන්න පුළුවන් හොස්පිටල් එකක් වෙන්න පුළුවන්, හොස්පිටල් සර්විස් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කා එකක් සර්විස් කරන තැනක් වෙන්න පුළුවන්, රූපලාවන්‍ය තැනක් වෙන්න පුළුවන්. මේ සර්විස් එක මොකක් වුණත් සමහරට එඩියුකේෂන් ඉන්ස්ටිටියුට් එකක් වෙන්න පුළුවන්. එතකොට අන්නේ ඒ පුද්ගලයාගේ අවශ්‍යතාවය අපි ගිහිල්ලා නැත්නම් ඔන්ලයින් මීට් වෙලා හරියට හඳුනා ගන්න ඕන. මොකද හරියට හඳුනාගත්තේ නැත්නම් අපි එයාගේ අවශ්‍යතාවය හරියටම හඳුනා ගන්න බැරි වුණොත් අපිට අපේ සොලියුෂන් එක අපේ සර්විස් එක එයාට ගැළපෙන විදිහට ඉදිරිපත් කරන්න බැරි වෙනවා. ඒ නිසා අපි වෙලාවක් අරගෙන එයාත් එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්න අහලා එයාගෙන් ගන්න ඕනේ එයාගේ අවශ්‍යතාවය. ඒක තුන්වෙනි පියවර තමයි learn the needs. පස්සේ ඇවිල්ලා හෝ ඔයා ඩිසයින් එකක් සොලියුෂන් එකක් හදන්න ඕන. ඩිසයින් කරන්න ඕන. ඒක ඔයා හොඳට කල්පනා කරලා අරයාගේ නීඩ් එක බේස් කරලා එයාගේ අවශ්‍යතාවය හොඳට හඳුනාගෙන තමයි ඔයා ඩිසයින් එක හදන්නේ. හදලා අපි ගිහිල්ලා දැන් සේල්ස් වල හතරවෙනි දේ තමයි ඊ අකුරෙන් කියන්නේ එක්ස්ප්ලේන් කරන්න ඕන. ලස්සනට එක්ස්ප්ලේන් කරන්න ඕන කොහොමද එයාගේ අවශ්‍යතාවය ඔයා යෝජනා කරන සොලියුෂන් එකෙන් එහෙම නැත්නම් විසඳුමෙන් සම්පූර්ණ වෙන්නේ. ඒතකොට එයාට ආස හිතෙන්න මේක ප්‍රසන්ට් කරන්න ඕන. මේක සමහර වෙලාවට ඔයගොල්ලෝ දන්නවා අපි යනවා වෙඩින් සූට් එකක් හදාගන්න නැත්නම් කෝට් කිට් එකක් හදාගන්න අපි හොඳ ටේලරින් ෂොප් එකකට යනවා. ඒ ටේලරින් ෂොප් එකේදී ඒගොල්ලෝ ඉස්සෙල්ලාම අපේ හරියට මෙෂර්මන්ට් එක පිළිවෙලට ගන්නවා. ඊළඟට ඒගොල්ලෝ අහනවා මොකක්ද ඕන ඩිසයින් එක මොනවද වෙන්න ඕන මොනවද තියෙන්න ඕන මේකේ විශේෂ දේවල් මොනවද. ඊළඟට ඒක ඉවර වුණාට පස්සේ අපිට ෆිටෝන් එකකට එන්න කියනවා. ඒකට ෆිටෝන් එක අවශ්‍යතාවයේදී අපි ගිහිලා හොඳට බලපුවාම අපි ඉල්ලපු සොලියුෂන් එක ඒ විදිහටම මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට අවසාන දේ තමයි සේල්ස් වල S එක. S එකෙන් කියන්නේ සර්විස් එකක් දෙන්න ඕන. දැන් මේ ෆෝන් එක අලෙවි කරාට මේ ෆෝන් එක අල්ලන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්නේ. හැබැයි වෙන දේ තමයි මේක පිටිපස්සේ මොකද මේක මේ කස්ටමර් නැත්නම් ඒ ප්‍රොස්පෙක්ට් අවුරුදු 2ක් 3ක් පාවිච්චි කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට එයාට මේක පිටිපස්සේ සර්විස් එකක් තියෙනවා. දැන් මෙයා මේක ගිහිල්ලා යූස් කරනවා. ටික දවසකදී එයාට තේරෙනවා මේක unusual විදියට රත් වෙනවා. ඒක වෙන්න බැරි දෙයක්. එතකොට අපි යනවා ඒ තැනට ගියාම ඒගොල්ලන්ට වොරන්ටි එකක් දීලා තියෙනවා නම් අපිට පුළුවන් ඒක ෆ්‍රී හදාගන්න. සමහරවිට ඒගොල්ලෝ අපිට එකපාරටම කිව්වොත් එම අපිට sorry අපිට කවුරුත් නැහැ මේකට උදව් කරන්න ටෙක්නිකල් කෙනෙක් නැහැ වෙන තැනකට ගිහිල්ලා හදා. ඒතකොට ඔයා එහෙම යන්න ඕන මේක හදාගන්න. අන්න එතනදී යාට මේ ප්‍රොඩක්ට් එක එපා වෙනවා හේතුව සර්විස් නිසා. එතකොට අපි සේල්ස් වලදී අපිට සර්විස් සෙලිං වලදී word of mouth හරීම වැදගත්. ඒ කියන්නේ මොකද්ද? අපේ භාණ්ඩයක් සේවාවක් භුක්ති විඳලා පරිභෝජනය කරලා එයාගේ සතුට තව කෙනෙක් එක්ක ෂෙයා කරොත් එයා ඒක දේ තව කෙනෙක්ට කිව්වොත් එයා අනිවාර්යයෙන්ම ඒ දේ අපෙන් ආය තව කෙනෙක්ට රෙකමන්ඩ් කරාට පස්සේ අපිට කට්ටිය අපිට කෝල් කරන්න ගන්නවා. සේල්ස් සර්විස් සෙලිං වල තියෙන ලස්සනම දේ තමයි අපි හොඳ සර්විස් එකක් දුන්නට පස්සේ ටික කාලයක් හොඳ සර්විස් එකක් විශ්වාසවන්ත සර්විස් එකක් දෙනකොට අපිට ඊට පස්සේ කස්ටමර්ස්ලා හොයන්න යන්න ඕන නෑ. කස්ටමර්ස්ලා ප්‍රොස්පෙක්ට්ස්ලා අපිව හොයාගෙන එනවා. ඉතින් ඔයගොල්ලන්ට මතකයිනේ සේල්ස් ප්‍රොසෙස් එක. මේක අනිවාර්යෙන් මතක තියාගන්න. S එකෙන් කියන්නේ search leads, A එකෙන් කියන්නේ appointments දාගන්න, L එකෙන් කියන්නේ ඔයා ගිහිල්ලා learn කරන්න කස්ටමර්ගේ අවශ්‍යතාවය, E එකෙන් කියන්නේ ලස්සන solution එකක් හදලා ලස්සනට explain කරන්න, S එකෙන් කියන්නේ හොඳ service එකක් අඛණ්ඩව දෙන්න. ඉතින්
තව වීඩියෝ එකකින් ඉස්සරහදී හම්බෙමු. good luck.